කියමනක් තියෙනවා life is short. Smile while still you have teeth කියලා. ඉතින් මේකෙන් අපිට කියන්නේ ජීවිතේ පුළුවන් කාලේ සතුටෙන් ඉන්න කියලා. ඒ වගේම තමයි hina වෙන්න. දත් තියෙන කාලේ hina වෙලා ඉන්න කියලා තමයි කියන්නේ. ඉතින් hina වෙන්න නම් දත් ටික හොඳට තියෙන්න ඕන. ඉතින් අද අපි කතා කරමු වලට සම්බන්ධ වචන ටිකක් ඉංග්‍රීසි වලින්. දතට කියන්නේ tooth කියලා. ඉතින් ඒකේ බහුවචනේ teeth කියලා කියනවා. සාමාන්‍ය මිනිසෙක්ගේ මුඛේ දත් වර්ග 4ක් තියෙනවා. ඒවා අපි කියනවා කෘන්තක, රදනක, පුරස්චාරක, චාරක කියලා. කෘන්තක දතට කියන්නේ incisor කියලා. රදනක දත් වලට කියනවා canine කියලා. පුරස්චාරක දතට කියනවා premolars කියලා. චාරක දතට කියන්නේ molars කියලා. පුංචි කාලේ අපේ තියෙන්නේ කිරි දත්. කිරි දත් වලට කියන්නේ baby teeth කියලා. එහෙම නැත්නම් primary teeth කියලා කියනවා. ලොකු වෙනකොට අපිට ලැබෙනවා ස්ථිර දත්. ස්ථිර දත් වලට කියන්නේ permanent teeth කියලා. එහෙම නැත්නම් adult teeth කියලා කියනවා. ඉතින් මේ permanent දත් ටිකක් නැති වුණොත් අපිට දාන්න වෙන්නේ බොරු දත්. බොරු දත් වලට කියන්නේ fake teeth කියලා. පහු වෙනකොට සමහරුන්ගේ හක්කේ දතක් එනවා. ඒකට කියනවා ඥාන දත කියලා. ඥාන දතට කියනවා wisdom tooth කියලා. ඉතින් දත් ගැන කතා කරද්දී දත් කැක්කුම තමයි එපාම වෙන දේ. දත් කැක්කුමට කියන්නේ toothache කියලා. සමහරුන්ගේ දත් දිරලා යනවා. දත් දිරනවට කියනවා decay කියලා. එතකොට සමහර කට්ටියගේ දත් නරක් වෙලා තියෙනවා. නරක් වෙච්ච දතකට කියන්න පුළුවන් bad tooth කියලා. ඉතින් දත් සම්බන්ධව අපිට යන්න තියෙන එකම තැන තමයි දන්ත රෝහල. දන්ත රෝහලට කියන්නේ dental hospital කියලා. dental hospital එකේ ඉන්න ડોක්ටර් තමයි dentist. dentist කියලා අපිට පුළුවන් අපේ දත් ගලව ගන්න. දත් ගලවනවට කියනවා tooth extraction කියලා. ඒ වගේම දත් පුරවනවට කියනවා tooth filling කියලා. සමහර සතුන්ගේ විශේෂ දත් වර්ග තියෙනවා. සමහර සතුන්ට තියෙනවා උල් දත්, ඒ වගේම දල වගේ දත් තියෙනවා. ඉතින් අන්නේ දත් වලට කියනවා fangs. සර්පයන්ගේ තියෙන දල වලටත් කියන්නේ fangs කියලා. හැබැයි අලියාගේ තියෙන දල වලට කියන්නේ fangs නෙවෙයි. ඒකට කියන්නේ tusk කියලා. බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුවට කියන්නේ sacred tooth relic of Lord Buddha. ඒක තැන්පත් කරලා තියෙන්නේ දළදා මාලිගාවේ. දළදා මාලිගාවට කියන්නේ Temple of the Tooth කියලා. ඉතින් දත ගැන වචන ටිකක් ඉගෙන ගන්න ඇති. මේ කියමනත් අහලම අපි මේක අවසන් කරමු. තව කියමනක් තියෙනවා be true to your teeth or they will be false to you. ඒකෙන් කියවෙන්නේ ඔබ දත් ටික පරිස්සම් කරගන්න. එහෙම නැති වුණොත් ඔබට පසුවට කරදර වෙන්න වෙයි. ඉතින් ඔබ ඔබේ දත් ටික හොඳින් පරිස්සම් කරගන්න. ලස්සනට hina වෙන්න. හදවතින්ම hina වෙන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අපේ වීඩියෝ එකකින් ඔබ මොනවා හරි ඉගෙන ගත්තා නම් අපේ channel එකත් subscribe කරන්න. Goodbye.